මේ අවස්ථාවේදී ඔයාගේ ජීවිතයේ මොකක් හරි සිද්ධියක් නිසා ලොකු කඩාවැටීමකට ලක් වෙලාද තියෙන්නේ. එහෙනම් මේ වීඩියෝ එක ඔයා බලන්න ඕන වීඩියෝ එකක්. හැබැයි මේ වීඩියෝ එකේ තියෙන සමහර දේවල් වලට ඔයාලා අපිට බනි. ඒත් කරන්න දෙයක් නැහැ. මොකද මේක තමයි තිත්ත ඇත්ත. මේ වීඩියෝ එක සකසනකොට සත්‍ය සොයන අයගේ වැඩසටහන් කිහිපයක් අපි බැලුවා. ඒ කරුණුත් ඇතුළත් කරලා තමයි අපි මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්නේ. ඉතින් ඔයාගේ ජීවිතයේ මොකක් හෝ සිදුවීමක් නිසා මේ වෙලාවේදී කඩාවැටිලා නම් සතුටු වෙන්න. මොකද ඔයාට ඒ දේ සිද්ධ වුණේ ඇත්තටම හොඳට. මොකක්ද ඒකෙන් මට වෙච්ච හොඳේ? මට අර දේ නැති වුණා, මට මේ දේ නැති වුණා කියලා ඔයාට හිතෙන්න පුළුවන්. ඇත්තටම ඔයා ගොඩක් දේවල් නැති කරගන්න ඇති. ඒත් ඒ සිදුවීම නිසා ඔයා අවස්ථාවක් හිමි කරගත්තා ජීවිතයේ යථාර්ථය දකින්න. ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන සැබෑ මෙට්‍රික්ස් එක දකින්න. ඔයාට ඔයාගේ මනස වෙත අවධානය යොමු කරන්න අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් හොයන්න පටන් ගන්න මේ ලෝකයේ යථාර්ථය ගැන. ඒ වුණාට මේ ලෝකයේ මිනිස්සු මේ පණිවිඩය ගන්නෙ නැහැ. ඔයා ඒ යථාර්ථයන් අවබෝධ කරගන්නා වෙනුවට ඔයා උත්සාහ කරන්නේ ඒ සිදුවීමත් එක්ක ඇලෙන්න, එහෙම නැතිනම් ගැටෙන්න. නමුත් මේ ලෝකයේ බුද්ධිමත් මිනිස්සු ඒත් එක්කම යථාර්ථය අවබෝධ කරගන්නවා. මේ ලෝකයේ තියෙන සමහර තිත්ත ඇත්තවල් අවබෝධ කරගන්නවා. ඉතින් මේ විදිහට ඔයා යථාර්ථය දැක්කනම් ඔයා අවබෝධ කරගන්න තිත්ත ඇත්තවල් කිහිපයක් අපි මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරනවා. මේ වීඩියෝ එක අවසානයේදී ඔයා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයා මේ අපි කියන තිත්ත ඇත්තවල් වලින් කීයක් දැනට අවබෝධ කරගෙනද ඉන්නේ කියලා. පළවෙනි තිත්ත ඇත්ත තමයි ඔයාට මේ ලෝකේ කවුරුත් ආදරේ නැහැ. ඒක තමයි ඇත්ත. අපි හිතමු තරුණ ජෝඩුවක් ඉන්නවා. ඒ තරුණියගේ ස්වාමි පුරුෂයා මරණයට පත් වෙනවා. දැන් තරුණිය හොගාලා අඬනවා. ඉතින් ඔයාලා හිතනවද මේ අඬන්නේ ඇත්තටම කියලා? ඒක එහෙම නෙවෙයි. ස්වාමි පුරුෂයාගෙන් ලැබුණු ආස්වාද සහ ලාභයන් නැති වෙච්ච නිසා තමයි ඇත්තටම අඬන්නේ. යම් මේකින් මේ තරුණිය නැති වෙලා තරුණයා ඉතුරු වුණා නම් ඒත් ඒ විදිහටම අඬනවා. ඒත් ඇත්තටම අඬන්නේ ආදරය නිසා නෙවෙයි. ඒ නැති වුණු ආස්වාදය සහ ලාභයන් නිසා. ආදරෙන් කතා කළා, ලෙඩට දුකට බැලුවා, යම් යම් ආස්වාද ලබා දුන්නා. ඉතින් ඇත්තටම ආදරය කරන කෙනා නැති වුණාට එයාට නැති වෙන්නේ ඒ ලැබුණු ආස්වාදය. මොකද ඒ ආස්වාදය ආපහු ගන්න ලැබෙන්නේ නැහැ. දැනටමත් මේ වගේ හෝ මීට ළඟින් යන අවස්ථාවලට මේ වීඩියෝ එක බලන ඔයා අනිවාර්යෙන්ම මුහුණ දීලා ඇති. ඉතින් මතක් කරලා බලන්න අන්න ඒ වගේ අවස්ථාවන් වලදී ඔයාට දැනුණු දේ ගැන. ඔයා ආදරය කරන කෙනෙක්. ආදරය කරන දෙයක් නැති වුණාම ඔයාට පපුව නිකන් නතර වුණා වගේ දැනෙනවා ඇති. ඒක ඔයාට දරා ගන්නත් බෑ. අඩුම තරමේ හරියට කෙලින් හිටගෙන ඉන්නවත් බැරි වෙන්න පුළුවන්. ඒත් ඇත්තට මේ දේ සිද්ධ වුණේ ආදරය කරපු නිසා නෙවෙයි. අපි කලින් කියපු ආස්වාදය සහ ලාභයන් නැති වෙච්ච නිසා. සමහර විට ඒ දේ නැති වුණාම කාලයක් යනකම් ශෝකයෙන් ඉන්න පුළුවන්. ඒ වුණාට ඒ ශෝකය ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගන්නවා. ඒ දුන්නු ආස්වාදයන් සහ ලාභයන් දෙන්න පුළුවන් වෙන කෙනෙක් හම්බ වුණු දවසට. ඒ කියන්නේ කලින් කෙනා නැති වුණාම ඇඬුවේ බොරුවටද? අඬලා තින්නේ ඇත්තටමයි. නමුත් අපි එක දෙයකට රැවටුණා. ඒ තමයි මේ හැඬුවේ වැළපුණේ ඇත්තම ආදරයට කියලා අපි විසින් හිතාගත්තා. ඒ වුණාට ඇත්තටම සිද්ධ වුණේ ඒ කෙනා හැඬුවේ වැළපුණේ තියෙන ආදරයකට නම් නෙවෙයි. අර අපි කලින් කිව්ව ආස්වාදයන් ටික නැති වෙච්ච නිසාම තමයි. ඇත්තටම කියනවා නම් ඔයාට මේ ලෝකේ කවුරුත් ආදරේ නැහැ. ආදරය කරන්නේ ඔයාලගෙන් ලැබෙන ආස්වාදයන් වලට. Tamanව පවත්වාගෙන යාම සඳහා අනිත් අයගෙන් මොනවද ලැබෙන්නේ? අපි ඒ දේ ගන්නවා. අනිත් අයත් ඒ විදියම තමයි. මේ ලෝකේ නිර්මාණය වෙලා තින්නේ එහෙම තමයි. ඉතින් මේ මැට්‍රික්ස් එක හැදිලා තින්නේ ඒ විදියට තමයි. තවත් උදාහරණයක් බලමු. අපි හිතමු මේ වෙලාවේදී මැරුණේ ඔයා ආදරය කරන කෙනෙක් නෙවෙයි, ඔයාට හතුරුකම් කරන කෙනෙක් කියලා. ඔයාට මොන වගේ හැඟීමක් දැනේද? ඕකට හොඳ වැඩේ ඕක මැරෙන්න තිබුණේ මීට කලින් කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. ඒත් ඇයි එහෙම හිතෙන්නේ? ඒ පුද්ගලයාගෙන් ලැබුණු බාධක නැති නිසා. බාධක නැති වුණාම එන නිදහස් ආස්වාදයන් මතක් වුණු නිසා තමයි ඔයාට මේ විදියට හිතෙන්නේ. ඉතින් මේ දේවල් වලින් තේරුම් ගන්න ඇත්තටම ඔයාට කවුරුත් ආදරය කරන්නේ නැහැ. ඒ කියන්නේ ජීවිතය ඇත්තටම සැපයිද දුකයිද? ඇත්තටම මේ ජීවිතය දුකක්. ඉතින් මේ යථාර්ථය දකින්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවන්ත අයට පමණයි. සාමාන්‍ය අයට මේ යථාර්ථය දකින්න බෑ. ඉතින් අපි ඇත්තටම අනාතයි කියලා ඔයාට දැනෙන්නේ නැද්ද? ඒ වගේම අසරණයි කියලා ඔයාට දැනෙන්නේ නැද්ද? ඇත්තටම යථාර්ථය තමයි ඒක. අපි මේ මැට්‍රික්ස් එකෙන් එළියට එන්න නම් ඔයාට මේ යථාර්ථය දකින්න පුළුවන් වෙන්න ඕනේ. දෙවනි තිත්ත ඇත්ත තමයි ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ අනුන් වෙනුවෙන් මිසක් Taman වෙනුවෙන් නෙවෙයි. ඒ කියන්නේ ඇත්තටම ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ අනිත් මිනිස්සුන්ට පේන්න. ඔවුන් නිතරම අනිත් අයව සහ Tamanව සංසන්දනය කරලා බලනවා. අනිත් අයගේ ලෙවල් එකට වඩා ඉහළින් යන්න ඔවුන් නිතරම උත්සාහ කරනවා. ඒත් එමගින් නැති වෙන්නේ මනසට අනවශ්‍ය පීඩාවක් විතරයි. තවත් අය කෙනෙක්ගෙන් පලිගන්න කියලා එක එක දේවල් කරනවා. තවත් අය අනිත් අයට පේන්න එක එක දේවල් කරනවා. ඉතින් මෙහෙම ගොඩක් දේවල් සලකලා බලද්දි ඇත්තටම ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ Taman වෙනුවෙන් නෙවෙයි අනිත් මිනිස්සු වෙනුවෙන්. ඒ වගේම අපි අනිත් කට්ටිය දාපු සම්මුති වලට තමයි පාලනය වෙන්නේ.
මේ කාලෙදි ඔයා කසාද බඳින්න ඕනේ, මෙන්න මේ කාලෙදි ඔයා ළමයි හදන්න ඕනේ, ඒ වගේම මේ කාලෙදි මේ දේවල් කරන්න ඕනේ කියලා විවිධ සම්මුතීන් දාලා තියෙනවා. ඉතින් ගොඩක් මිනිස්සු මේ වගේ සම්මුති වලින් පිටට යන්න බයයි. ඊට පස්සේ සම්මුති වලට කටයුතු කරන්න ගිහිල්ලා නිකන් ජීවිතේට දුකක් ඇති කරගන්නවා. ඇත්තටම කරන්න ඕනේ එහෙම නෙවෙයි. මේ ජීවිතේ අපේ. අනුන්ට තමාගේ ජීවිතය පාලනය කරන්න දෙන්න එපා. ගොඩක් දෙනා හිතන දෙයක් තමයි මම එහෙම ජීවත් වුණොත් සමාජයේ මොනවා කියයිද කියන කාරණාව. සමාජයේ මොනවා කිව්වත් සමාජයේ මොනවා හිතුවත් අනුන් නිසා ජීවිතය විඳවන්න එපා. සතුටින් ජීවත් වෙන්න. කොහොම හරි මේ දේවල් වැරදියට අල්ලගන්නත් එපා. හරි පැත්තෙන් අල්ලගන්න. මොකද වැරදියට හිතලා සමාජයට බම්බු ගහගන්න කියලා සමාජයට පටහැනි වැරදි දේවල් කරන්න කියන එක නෙවෙයි අපි මේකෙන් අදහස් කරන්නේ. කොහොම හරි ගොඩක් මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ අනිත් අයට වඩා කෙරුමෙක් වෙන්න. ඒ වගේම පොරක් වෙන්න. ඔන්න ඕක තමයි ගොඩක් ප්‍රශ්න වලට මුල. එහෙම Taman කෙරුමෙක් වෙන්න අවශ්‍ය නැහැ. කොහොම හරි කෙරුමෙක් වෙන්න ගිහිල්ලා දුක් විඳිනවද සාමාන්‍ය විදිහට සතුටින් ජීවත් වෙලා සතුටින් ඉන්නවද කියන එක ඔයාගේ තීරණයක්. අනික ඔයාට ඔය ලැබෙන දුක් කරදර ඔයාට විඳින්න සිද්ධ වෙන්නේ බොහෝ වෙලාවට ඔයාගේම අතීත කර්මයක් නිසා. ඉතින් එක අතකින් ඔයාට මොකක් හරි දුක් කරදරයක් සිද්ධ වෙනකොට ඔයා දුක් වෙන්න අවශ්‍යත් නැහැ. මොකද ඔයාට ඔය ලැබෙන්නේ ඔයා විසින් අතීතයේදී කාට හරි දුන්නු කරදරයක් තමයි. ඉතින් අපිට පුළුවන් මේ කරදරවල ප්‍රබලතාවය අඩු කරගන්න අපගේ අවබෝධය භාවිතා කරලා. නිකමට හිතන්න ඔයාට විපාකයක් පළ දෙන්න තියෙනවා කෙනෙක්ගෙන් හොඳටම බැනුම් අහන්න. ඉතින් මේ කර්ම විපාකය නිසා ඔයාට කෙනෙක් හොඳටම බනිනවා. එතකොට ඔයාට දුක හිතෙනවා. නමුත් ඔයා අවබෝධයෙන් ඉන්නවා නම් ඔයාට ඒක බැනුමක් නෙවෙයි. ඒක ඇවිල්ලා මොකක් හරි සංසිද්ධියක් විතරයි. ඉතින් මේ වගේ ඔයාට ලැබෙන හැම කරදරයක් දිහාම මේ විදිහට බලන්න. මේ අවබෝධය ලබා ගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි සතිය. සතර සතිපට්ඨානයේ තියෙන චිත්තානුපස්සානු භාවනාව මේදී එක ප්‍රබල ක්‍රමයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මෙතනදී සිද්ධ වෙන්නේ Tamanට එන සිතුවිලි ගැන අවධානයෙන් පසුවීම. ඉතින් අපි මෙහෙම අපිට එන සිතුවිලි ගැන අවධානයෙන් ඉන්නකොට අපි දක්වන ප්‍රතිචාර සහ ප්‍රතික්‍රියා නතර වෙනවා. කොටින්ම කියනවා නම් වෙනදට දැනුණු දුකවල් දැනෙන්නේ නැති වෙනවා. වෙනද දැනෙච්ච බයවල් නැති වෙලා යනවා. මේක ඇවිල්ලා ඔයා කරලම බලන්න ඕනේ දෙයක්. ඒ නිසා පොඩ්ඩක් try කරලා බලන්න. ඉස්සර වෙලාම සති භාවනා යටතේ තියෙන වීඩියෝස් බලන්න. හිතට මාරම සැනසීමක් ඔයාට දැනේ. ඉතින් මේ හා සම්බන්ධව ඔයා හිතන්නේ මොනවද කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි මේ වගේ අලුත්ම වීඩියෝකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන අදට සමු අරගෙන යන්න තමයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පහලින් තියෙන රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලකට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්. අවධානමින් මිදමු. අපි දැනුවතුන් ගෑස් රෙගියුලේටරය අවුරුදු 5කට වතාවක්, ගෑස් බටය අවුරුදු 2කට වතාවක් හරි කාලෙට හරි විදිහට මාරු කරමු.